Hello කොහොමද boys? ඊ දැන් නම් ඉන්නේ යාළුවෙක් ගෙදර. අද අපි වැඩකට යනවා පොඩි ළමා නිවාසයකට රාත්‍රී කෑම ටික දෙන්න. ඒගොල්ලෝ අපිට රික්වෙස්ට් කරේ බත් බුරියානි නම් ඒව හැමදාම කනවා. බිත්තර ආප්ප, බිත්තර රොටි, මුළු වඩේ වගේ මොනවා හරි තියනවා නම් ගේන්න කියලා. පාමංගඩ පැත්තේ තමයි තියෙන්නේ. මේක මේ අපේ යාළුවන්ගේ අදහසක් මේක. ඉතින් අපි යනවා අද ඒකේ බඩු ටික ගන්න. බඩු ටික අරගෙන හවසට යන්න ඕනේ. ඒ ටික දෙන්න. එහෙනම් බලාගෙන ඉන්න මොකද වෙන්නේ කියලා. දැන් අපි යනවා ටවුන් එකට. රටේ ඉඳි බූන්දේ ඒ ටික ගන්නයි. ඒ ළමයින්ට ඕනේ हेयर ක්ලිප්ස් ඒ ටික ගන්න. එහෙනම් සෙට් ලයින්. කොණ්ඩකඩුව නම් මනම් ඒ ටික ගත්තා. දැන් ගන්න ඕනේ බූන්දි, රටකචු, ඌදෝසි. ඒ තව අයිටම් දෙකක් දෙනවා ගන්න. ටික ගන්න යන් එනම් දැන් පිළියන්න. ඒ වගේ බේස් ටිකක් ගන්න ඕන මේ පිළියන්දල මේ එක තැනකවත් තිබ්බේ නැහැ. ඒකයි කේස් එක. දැන් කීයද? 3යි. මම YouTube channel එක ප්‍රසිද්ධ. සුමා හියර්. මේ ටික වට ෆ්‍රී. හොඳයි. වෙලාව 1:21යි. දැන් තමයි බඩු ටික අරගෙන ආවේ අපි කන්න. අපි රොයල් කැෆේ එකෙන් ගන්නවා අවසට බිත්තර රොටි, උළු වඩේ. එච්චරයි. තව අපිට හම්බ වෙනවා බිත්තර ආප්ප, ප්ලේන් ආප්ප, වණ්ඩු, විස්ස වඩේ. ඒගොල්ලෝම තමයි රික්වෙස්ට් කරේ එහෙම දෙන්න කියලා. ඉතින් මම පෙන්නන්න මේ අපේ මොනවද මේ පැකේජ් එකට එන්නේ කියලා. එහෙනම් බලාගෙන ඉන්න අපි කාලා එන්න. අපි දැන් බලන්නකෝ සීන එක. හරි ඒක නෙමෙයි අපි දැන් මේ බඩු ටික අරගෙන ලක්ෂිතලා ගෙදරට ආවා. මේවා තමයි අපි ගාව තියෙන්නේ දැන් පැක් කරන්න. එනවා රටකචු, බූන්දි, උල්දෝසි, කොණ්ඩකඩු තියෙනවා. එහෙනම් අපි පැක් කරමු. ෆෝන් එක charge කරලා දෙන්නම් කිව්වනේ නෑ වදයක් වෙන්න එපා ෆෝන් එකක් නෑ කියලා වණ්ඩන මෙතන ගෑල්ලා මට මැසේජ් දාන්න ඉදියක් නෑ කියලා. මනිෂාත් ආවා අපිත් එක්ක දැන්. මනිෂා අපිට පෙන්වන්න බලන්න පැක් කරන හැටි. මේ ටික අපිට නිකන් දුන්නේ පිළියන්දල තියෙන ෂොප් එකේ. මම ඒ ෂොප් එකේ නම දාන්නම් උඩින්. ඒ අයියට ඉතින් පින් සිද්ධ වේවා කියලා තමයි ඉතින් කියන්නේ. අපි මෙහෙම දෙනවා කිව්වහම එයා අපිට නිකන් දුන්න මේ ටික ගන්න. ඒකත් එහෙමයි. මේවා අපිට අඩුවට අරන් දුන්නේ. එතනත් මුස්ලිම් කඩයක්. ඒගොල්ලොත් අපිට උදව් කරා. බ්‍රවුන් පේපර් බෑග් වලට අපිට නිකන් සල්ලි ගත්තේ නෑ ඒගොල්ලෝ. ඉතින් හොඳ මිනිස්සු ඉන්නවා තමයි. guys මං යන ගමන් ඉන්නේ. අනිත් කට්ටිය මගෙන් ගන්න ඕනේ. ඒගොල්ලොත් ඇවිල්ලා ඇති පොඩ්ඩක් පරක්කුත් කියලා දෙන්නේ. අපිට කියන්න බැරුණා එතන ඇතුලේ පොඩි ළමයිව පෙන්නන්න බෑ කාටවත්. වීඩියෝ කරන්න එහෙම බැරි වෙයි බොහෝ දුරට. කොහොම හරි වැඩේ හොඳට වෙයි කියලා හිතනවා. අපි බලමු. වාහන දාන්න එන්න පාරයිනේ. පුළුවන් පුළුවන්. බෑනේ ඉතින් අපි අතුරට ගියාද? ගේට්ටුව අරින්න ඕනේ. මේකෙන් ගන්න පුළුවන්. හැමදාම වගේ වෙලාවට මුන් දෙන්න ආවා. සුපිරි.
මේ තැන ගැන තමට විස්තරයක් කියන්න ඕනි කියලා හිතුණා. මෙතන ඉන්නේ ගෑල් ළමයි විතරයි. ගෑල් ළමයි මට මතක ඉවර 13ක් ඉන්නේ ඔක්කොම. ඒකෙන් පහවසරේ ශිෂ්‍යත්ව කරන ළමයි 5 දෙනෙක් ඉන්නවා. ඒගොල්ලන්ට අපි වෙනම ප්‍රශ්න පත්‍ර ගන්න වෙනම උදව් කරා. ඕගොල්ලන්ටත් එහෙම උවමනාවක් තියෙනවා නම් මෙතනට ගිහිල්ලා උදව් කරන්න මෙන්න මේ නම්බරයට කෝල් එකක් දෙන්න. වීඩියෝ එක මෙච්චර වෙලා බලපු අයට තෑන්ක්ස්. වීඩියෝ එක හොඳයි නම් කමෙන්ට් එකක් දාන්න, ලයික් එකක් දාන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් ඊගා වීඩියෝ එකකින් සෙට් වෙමු. සෙට්ලයින් බයි බයි.